අපි ලබන ලොකුම සතුට තමයි අපේ සතුට ගැන තව කෙනෙක් දැනන් ඉන්නවා කියන එක. ඉතින් මේත් ඒ වගේ සතුට හිතෙන දවසක්. අද පොසොන් පෝයට කලින් දවස. මාපු දුරකථන ඇමතුමත් එක්ක මම ඉන්නේ පුදුම තරම් සතුටකින්. කිසිම වාසියක් නොබලා මගේ සතුට වෙනුවෙන් ඉන්න අවංක මිනිස්සු ඉන්නේ කිහිප දෙනයි. ඒ අතරේ මගේ අක්කා කියන්නේ හැම මොහොතකම මගේ සතුට ගැන විතරක් හිතන කෙනෙක්. ජීවිතේ කවදාවත් සතුටු කඳුලක් මගේ ඇස් දෙකින් හෙලනවා මිසක් කවදාවත් වචනකින්වත් හිතක් නම් රිද්දවන්න එයා කැමති නෑ. එක අම්මගේ මව් කුසේ නොඉපදුනත් අක්කා කියන්නේ මගේ සහෝදරියක් වගේ. අද අපි යන්නේ මං ගොඩාක් යන්න ආසාවෙන් බලාගෙන හිටිය හාස්කම්පිරි මින්නේරි දේවාලයට. හරිම නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු ගමනක් මේ. අපි යන්න ටිකක් පරක් වුණ නිසා දවල් කෑමත් කාලම තමයි මේ යන්න පිටත් උනේ. බුරු යායක් මැද කඳු පන්තියකින් වට වුණු ඇලක් ළඟ කෑම වේලක් කනවා කියන්නේ මනසට දැනෙන සැහැල්ලුව නම් කියලා නිම කරන්න බෑ. වල ආහාරයක් අරගෙන දඹුලු විහාරෙන් නෙළුම් මල්, හඳුන්කුරු, පහන් වැටි මේ හැම දෙයක්ම අරගෙන ඊළඟට අපි යන්න පිටත් උනේ මින්නේරි දේවාලයට. මේ වගේ පරිසරයක අසරිය විඳින්න ලැබුණේ ගොඩාක් කාලෙකින්. ඒ නිසා ඇත්තටම කිව්වොත් මං ගොඩක් සතුටින් ඉන්නේ අද. එහෙනම් මාත් එක්ක යන්නද මින්නේරි දේවාලය වැඳ පුදා ගන්න. මගේ ජීවිතයේ මගේ සතුට ගැන හිතන පිරිස බොහොම ප්‍රමාණය ඉන්නේ කියලා මං කලිනුත් කිව්වනේ. ඉතින් මං වෙනුවෙන් කාලය, ශ්‍රමය, මුදල් හැම දෙයක්ම වෙන් කරගෙන මට සතුටක් ලබා දුන්නු අක්කේ අයියේ ඔයාලා දෙන්නටම ගොඩාක් පිං, ගොඩාක් ස්තුතියි.